ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔන්න ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අය කරන ඉල්ලීමක් තමයි ටිකක් ලොකු ඉඩම් සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු ඉඩමුත් නෙවෙයි. අක්කර කාල, අක්කර භාගේ, අක්කරේ වගේ ඉඩම් ටිකක් වැඩිපුර අරන් එන්න කියලා යාළගෙන් ඉල්ලීමක් තියෙනවා. මොකද නිවසකුත් හදාගෙන වගාවකුත් කරගෙන ඉන්න පුළුවන් හැකියාව එහි තියෙන නිසාම. ඉතින් අද මේ ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඊ වගේ ඉඩමක්. අක්කර භාගයක ඒ කියන්නේ පර්චස් 80ක භූමි ප්‍රමාණයක් අරන් ඇවිල්ලා තියෙනවා පිරිසුදු සින්නක්කර ඔප්පු සහිතව. මේ ඉඩම ඇවිල්ලා දැනටමත් පොල් ඒ වගේම අඹ කොස් දෙහි වගේ භෝග වර්ග තියෙන ඉඩමක්. ඉතින් මෙතන පොල් ගස්වල ගෙඩි කැඩෙන පොල් ගසුත් තියෙනවා. ඉතින් මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගොල්ලාගම කියන ප්‍රදේශයේ. මේ ඉඩමේ ඉඳලා ආසන්නතම නගරය වන්නේ නාගොල්ලාගම නගරය. මීටර 800ක දුරක් තමයි තියෙන්නේ ඉඩමේ ඉඳලා නාගොල්ලාගම නගරයට. ඒ වගේම තමයි ආසන්නතම බස් මාර්ගයේ විදිහට තියෙනවා නාගොල්ලාගම කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගය. මීටර 400ක දුරක් තමයි ඉඩමේ ඉඳලා ඒ බස් මාර්ගයට තියෙන්නේ. මේ ඉඩමේ නිවසක් ඉදි වෙලා නැහැ. මෙහි දැනට මේ වගා කටයුතු වල මේ දකින්න ආකාරයේ වගා කටයුතු තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කරන සියලුම පහසුකම් ජලය, විදුලිය, මාර්ග පහසුකම් සියල්ලක්ම තියෙනවා. මොකද මේ ඉඩම තාර පාරකට මුහුණලා තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඕනෑම වාහනයක් මෙතෙන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඉඩමේ දැනට පොල්ගස් 30ක විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගෙඩි කැඩෙන පොල්ගසුත් තියෙන බව මම වීඩියෝ මුලින්ම සඳහන් කළා. ඉතින් ඒ ගෙඩි කැඩෙන පොල්ගස් වලින් දැනටමත් එක් මුරයකට පොල් ගෙඩි 200ක් 250ක් අතර වගේ ප්‍රමාණයක් අස්වැන්න විදිහට නෙලා ගැනීමේ හැකියාවක් තියෙන බව තමයි අපිට වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලැට් ඉඩම ඔයාට පිරිසුදු සින්නක්කර ඔප්පු සහිතව මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලක්ෂ 17,000ක මුදලකට. මිලකන නොවට තවදුරට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි දේපල පරීක්ෂා කිරීමෙන් පසු ඔයාලට කරන්න තියෙන්නේ මේ තිරේ දිස්න අංක වලට දැම්මම දුරකථන ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිලකන සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දේපලේ හිමිකාරීත්වය ඔයාගේම කරගන්න එක. එනම් මේ වගේම තවත් අලුත් වටිනා කියන වීඩියෝවක් අරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔයාලගෙන් සමගන්නවා. පරිස්සමින් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක්. සියලුම දෙනාට